කප්කේක්ස් ලස්සනට නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ කප්කේක් වලට කියලා අපිට වෙනම රෙසිපි එකක් නැහැ. සාමාන්‍යයෙන් අපි බටර් කේක් වලට භාවිතා කරන රෙසිපි එකම තමයි කප්කේක් වලටත් භාවිතා කරන්නේ. ඒත් එක්කම මතක තියාගන්න මේ වගේ ලස්සන රන්වන් පාටට කප්කේක් එකක් බේක් කරගන්න නම් ඔයාලා මුලින්ම බටර් එක ලා කහ පාට වෙනකන් හොඳින් බීට් කරගන්න ඕනේ. ඒත් එක්කම මේ වගේ ලස්සනට පිම්බිලා එන්න කප්කේක් එකක් අවශ්‍ය නම් ඔයාලා එක කප්කේක් එකකට බැටර් එකෙන් ග්‍රෑම් 45ක්වත් පුරවන්න ඕනේ. ඉතින් මේ විදියට බැටර් එකෙන් ග්‍රෑම් 45ක ප්‍රමාණයක් එක ලයිනර් එකකට පිරෙව්වොත් ඔයාලට මේ වගේ පිරිපුන් කප්කේක් එකක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මිනි කප්කේක්ස් බේක් කරනවා නම් එක ලයිනර් එකකට බැටර් එකෙන් ග්‍රෑම් 15 ගානේ පුරවන්න. ඉතින් බැටර් එක අඩුවෙන් දැම්මත් බැටර් එක වැඩියෙන් දැම්මත් කොහොම කරත් බේක් වෙනකොට ඔයාගේ කප්කේක් එක ඕෆ්ලෝ වෙනවා නම් ඒකට මම ඔයාලට විසඳුමක් කියන්නම්. ඒකට කරන්න තියෙන එකම විසඳුම තමයි ඔයාලා කේක් බැටර් එකට කිරි මිශ්‍ර කරන්න එපා. ඉතින් අපි බටර් කේක් රෙසිපි එකමනේ අපි කප් කේක් හදන්නේ. ඉතින් ඔයාලා කප් කේක් හදනකොට ඒ බැටර් එකට කිරි එකතු කරන්න එපා. වැනිලා විතරක් එකතු කරන්න. ඉතින් මෙහෙම try කරලා බලන්න. ඔන්න එදාට ඔයාගේ කප් කේක් එක ඕෆ්ලෝ වෙන්නේ නැතුව ලස්සනට මේ විදියට බේක් වෙලා එයි. ඉතින් ඒත් එක්කම මේ හැම දෙයක්ම හොඳින්ම කළත් අපිට තවත් එක ගැටලුවක් තියෙනවා. අපේ oven එකේ temperature එක නිවැරදි නැත්නම් අපිට මේ විදියට ලස්සනට රන්වන් පාටට පිරිපුන් කප්කේක් එකක් බේක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඔයාගේ oven එකේ temperature එක නිවැරදිව හඳුනා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සෙල්සියස් අංශක 180ට බේක් කරනවා නම් කප්කේක් එකක් විනාඩි 15ත් 20ත් අතර ප්‍රමාණයක් තමයි බේක් කරන්නේ. ඒත් එක්කම අපි සෙල්සියස් අංශක 160ට බේක් කරනවා නම් විනාඩි 20ත් 25ත් අතර කාලයක් තමයි කප්කේක් එකක් බේක් කරගන්නේ. ඉතින් මේක අපි එකිනෙකා භාවිතා කරන oven එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඔයාගේ oven එකේ temperature එක අනුව ඔයාට කප්කේක් එකක් බේක් කරන කාලය හඳුනා ගැනීම විශේෂ වෙනවා. කප්කේක් බේක් කරනකොට මුණ දෙන තවත් ගැටලුවක් තමයි කප්කේක් ටික oven එකෙන් එළියට අරගෙන නිවුනට පස්සේ ලයිනර් එකෙන් කප්කේක් එක ගැලවෙනවා කියන කාරණාව. ඉතින් මේකට එක විසඳුමක් තමයි ඔයාලා කප්කේක් ටික oven එකට දාන්න කලින් ට්‍රේ එක හොඳින් මේසයක් උඩට ටැප් කරන්න. එතකොට බැටර් එක හොඳින් ලයිනර් එකට ඇලවෙනවා. ඉතින් මේක එක විසඳුමක් විදිහට ගන්න පුළුවන්. අනිත් හේතුව තමයි ඔයාලාගේ oven එකේ temperature එක වැඩි. ඉතින් ඔයාලා ටෙම්පරේචර් එක වැඩි තත්වයකින් ඔයාලගේ කප්කේක් ටික බේක් කරොත් බේක් වුණාට පස්සේ කප්කේක් ටික එළියට අරගෙන නිවුනට පස්සේ ඒ කප්කේක් ලයිනර් එකෙන් කප්කේක් එක ගැලවිලා යන්නත් පුළුවන්. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයාගේ oven එකේ ටෙම්පරේචර් එක හඳුනා ගැනීම මේ සඳහාත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් මේ වගේ කාරණාවන් තමයි කප්කේක් බේක් කරන්න යනකොට ඔයාලා මුණ දෙන ප්‍රධාන ගැටලු. ඉතින් මේ දේවල් හැම එකක්ම මගහරවාගෙන ඔයාලට පුළුවන් ලස්සනට මේ වගේ රන්වන් පාටට පිරිපුන් කප්කේක් එකක් බේක් කරගන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා විශ්වාස කරනවා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.